ඉතින් කොහොමද ආදරණීය ඔයාලට හැමෝම හොඳින් නේද? මම නම් ඉතින් ඔයාලට මං කිව්වනේ මේ මට පොඩක් උණ හැදුණා කියලා. ඉතින් දවස් දෙක තුනක්ම උණ හැදුලා හිටපු නිසා මට ඉතින් වීඩියෝ එකක් ගේන්න බැරි වුණා. ඉතින් දැන් මේ පහුවෙච්ච සෙනසුරාදා අපි දැන් බීච් එකට යන ගමන් මට හිතුණා ඉතින් මේක ඔයාලට වීඩියෝ එකක් විදියට ගේන්න පුළුවන් එක. ඉතින් මේකට කලින් ගත්ත තව වීඩියෝ එකකුත් තියෙනවා. ඒක මම මේකෙන් පස්සේ ඔයාලට බලන්න එකතු කරන්නම්. ඉතින් මං ඔයාලට කියලා තියෙනවානේ අපේ ගෙවල් තියෙන්නේ ගොඩාක් ඔය බීච් එකට ළඟ කියලා. ඉතින් මේ පාර මේ පරිසරය ඒ වගේම මේ නගරෙත් හරි ලස්සනයි පිරිසුදුයි. ගොඩාක් ඔය වෙන වෙන ප්‍රාන්ත වලින් එන අය මේ වයිසාක් වලට ආවොත් මේ වයිසාක් බීච් එක බලන්න එහෙම අනිවාර්යෙන්ම එනවා. ඉතින් බලන්නකෝ දැන් මේ අපි යනකොට බීච් එකට යන අතරමඟ තියෙනවා මේ වගේ ලුම්බිනි පාක් කියලා පාක් එකක්. මේ වගේ ලොකු බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් ඉන්නවා. ඒ වගේම හරිම ලස්සනයි. ඉතින් ඔයාලට පේනවනේ මේවා මේ තියාගෙන තියෙන විදිය හරිම පිරිසුදුයි ලස්සනට මල් වල හරිම පිළිවෙලට පිරිසිදුව තමයි මේ දේවල් නඩත්තු කරගෙන යන්නේ ඒගොල්ලෝ. ඔයාලට ඉතින් දැක්කම පේනවනේ මේ බලන්නකෝ මම මේ ආවට පස්සේ මම ඔයාලට කලින් අර මල් පොලේ වීඩියෝ එකේදීත් කියන්නේ නැති මම නිල්මානෙල් මලක් දැක්කෙම නැහැ කියලා. ඉතින් මේ ලුම්බිනි පාක් එකේ තමයි මම පළවෙනි වතාවට මෙහෙ නිල්මානෙල් මල් තියනවා දැක්කේ. ඉතින් ඔයාලට පේනව නේද මෙතන හරි පිළිවෙලයි ඒ වගේම තමයි හරිම ලස්සනට මෙතන හදලා තියෙනවා. අනිත් එක මේ සෙනග හිටියත් මෙතනට ආවම නේ අර හිතට නිකන් සැනසිලිදායකයි වගේ. හරි නිකන් සංසුන් පරිසරයක් වගේ තමයි තියෙන්නේ. අර යහපැත්තේ කෝවිලේ මියුසික් එකක් දාලා තියෙනවා. ඒ වුණාට හරි මේ සංසුන් වගේ මට පිටාව. මේ තද කොළ පාට නෙමෙයි මේ අමුතු පෑයකට තියෙන මේ ගස් වලට කියන නම ඕගොල්ලෝ දන්නවද? මම නම් දන්නේ නැහැ. ඒ ගස් මේ වටේටම හිටවලා තියෙන්නේ. ඒවත් ඉතින් අර වෙනස් පාටක් හින්දා ඒකත් ඉතින් ලස්සනට පේන බුද්ධ ප්‍රතිමා වහන්සේ නමත් එක්කම. මෙන්න මෙතන ෆොටෝ ෂූට් එකකට ලෑස්ති කරනවා මේගොල්ලෝ. Not bad. What is it? මේ අපේ පාක් එකේ පිටිපස්ස පැත්තට ආවම තියෙන මේ වගේ අර මුහුදු වෙරළ තමයි දකින්න තියෙන්නේ. ඉතින් මට හිතෙනවා ඒකත් ඔයාලට බලන්න එතෙන්ටම ගියා නම් හරි කියලා. ඉතින් ඔයාලට පේනවනේ දැන් නිකන් අර වැහි කලවර වගේ වෙලා තියෙන්නේ. ඇත්තටම ඉතින් වහින්න වගේ මේ පහුගිය දවස් දෙකෙන් වගේ අපිට චූටි පොඳ වැස්සක් වගේ තිබුණා මේ වගේ අහස කලවර වෙලා පොඩි පොඳ වැස්සක් වගේ තිබුණා. ඇත්තටම ඉතින් රස්නයක් තිබුණෙත් නැහැ. ලොකු වැස්සක් තිබුණෙත් නැහැ. රස්නෙත් නැහැ. අර නිකන් ගොඩක් එළිය ඇවිදින්නේ හොඳ කාලගුණයක් තිබුණා. ඉතින් පාක් එකේ කෙළවරට ආවම මෙන්න මේ වගේ තමයි ඉතින් අපිට මේ මුහුදු වෙල්ල බලා ගන්න පුළුවන්. ඉතින් අපි දෙන්න දැන් මේ සෙනසුරාදාන එළියට ඊටදත් අපි දෙන්න මේ වගේ ලස්සන බීච් එකකට ගියා ගෙවල් ළඟම තියෙන. එතන හරිය ලස්සනයි. ඉතින් මම එතන වීඩියෝ එකක් ගත්තා ඔයාලට. ඒක මම ඊළඟ වීඩියෝ එකේදී එකතු කරන්නම්. ඉතින් මම අද නම් මෙතන ඔයාලට විශේෂයෙන් එකතු කරන්න ගත්තේ මේ බීච් එකේ මේගොල්ලෝ විකුණන කෑම ජාති වගේ දේවල් වලත් එක බෙදා ගන්න පුළුවන් යන්නේ. නිසා ඉතින් ඔයාලට පේනව නේද? ඉතින් අද දවසේ මේ පාරායිනේ කොච්චර වාහන නවත්තලා හැමදාම සෙනසුරාදා ඉරිදාට මෙහෙම තමයි. ඉතින් පාරායිනේ ගොඩාක් වාහන නවත්තලා ඉතින් ඒගොල්ලෝ මේ වගේ විනෝද වෙන්න එනවා. ඉතින් මේ වගේ තැනකට ආවහම ලොකු වියදමක් යන්නේ නැතුනට ලොකු සතුටක් හම්බ වෙනවා. මොකද අර හැමදාම එකම විදිහට ගලාගෙන යන ජීවිතේට මේ වගේ සතියන්තේ හරි චූටි වෙනසක් හම්බ වෙනවා කියන්නේ ඉතින් ඒක වටිනවා. අනිත් එක ගෙදර අයත් එක්ක ළඟ තියෙන පාක් එකකට බීච් එකකට නැත්තම් චුට්ටක් දුර තියෙන පන්සලකට හරි එකතු වෙලා ගිහිල්ලා එනවා කියන්නේ නැත්තම් එළියෙන් තේ එකක් බොන්න ගිහින් එනවා කියන්නේ ඒවට ලොකු වියදමක් යන්නේ නැතුනට අර ගෙදර අයට ලොකු සතුටක් හම්බ වෙනවා. ඒ වගේ පුංචි පුංචි දේවල් වලින්. ඉතින් අපි දැන් තියෙන චුටි ඉඩක් බලලා බයික් එක නැවැත්තුවා. මම ඔයාලට පෙන්නන්නම් මෙතන ඇත්තම සබ්මරීන් එකක් තමයි තියෙන්නේ. ඒක ඇතුළ බලන්න යන්න පුළුවන්. මම දවස් කාලකට ඉතින් ඒක ඇතුළ වීඩියෝ එකකින් අරගෙන එන්නම්. ඔය තියෙන්නේ මේ ඇත්ත සබ්මරීන් එකක්. ඔයාලට ඇහෙන්නේ නැති මෙතන මේ මල්ලඩි සද්දයක් තියෙන මොකක් හරි මේ වැඩසටහනක් තියනවලු. ඒකේ තමයි මල්ලඩි දාන්නේ. මම වීඩියෝ කරන්න උත්සාහ කළාට අර කලවර නැහැ නේ. ඒ නිසා හරියට පේන්නේ නැහැ.
හරි ලස්සනයි මට පේනවා වුණාට මේ කැමරාවට ඒක හරියට පේන්නේ නැහැ. ඉතින් අපි දෙන්නත් දැන් දිගටම ඇවිදගෙන ඉස්සරහට ගියා. ඉතින් බලමු දැන් මෙහෙම ඇවිදගෙන යනකොට මොනවද ගන්න තියෙන්නේ, ඒ වගේ මොන වගේ දේවල්ද කන්න තියෙන්නේ කියලා. අපි මොකද ගන්නෙ නැහැ. මේ ගොඩාක් ඔය පොඩි අයට කරන්න සෙල්ලම් බඩු ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් ලංකාවෙත් ඔය වගේ බැලුම් බෝල සෙල්ලම් බඩු තියෙන්නේ. බීච් එකේ එහෙම ඒ වගේ තමයි මෙහෙත්. ඒ වගේ දේවල් තියෙනවද මෙතන මේ තියෙන්නේ අර මොනවාද බෙල්ලෝ වලින් හදලා තියෙන එක එක නිර්මාණ අන්න ඒ වගේ දේවල් තමයි මෙතන තියෙන්නේ. ඔයගලන්ට පේනව නේද ඉරිඟු කරල්ල ඇතින් විකුණන්න තියෙනවා. ඉතින් මමයි හස්බන්ඩ්යි දැන් මේ යන ගම මම ආස තඹ පිරුණු කරල් කන්න. ඒවට මෙතන තියෙන අර අඟුරු වල දාලා පුච්චලා හදන්නේ. අන්න ඒ වගේ තමයි මේ දිගටම තැන් තැන් වල තිබුණේ මේ වගේ දේවල්. සාමාන්‍ය මේ මේ වගේ අඟුරු වල දාලා පුච්චන ඉරිඟු කරල් දෙන තැනම තඹලත් ඒගොල්ලෝ දෙනවා. ඒවට අද දැන් අපි දෙන දිගටම හෙව්වා එහෙම තඹපු ඒවා දෙනවද කියලා එක තැනකවත් දෙන්නේ නැහැ. මං හිතන්නේ සමහර විට මේ දවස්වල ඉන්දියාවේ ගෑස් ප්‍රශ්නයක් තියෙනවා. ඒක දන්නෙත් නැහැ. හරියට හේතුවක් දන්නේ නැහැ. කොහමද තඹපු ඉරිඟු කරල් නම් තිබුණේ නැහැ. ඉතින් අපි දෙන්න මේ ඇවිදින ගම මම ඔයාලට මේ වගේ මේ වීඩියෝ කරලා පෙන්නන්නේ. මගේ channel එකේ වීඩියෝ බලන සමහර අය හරි ආසයි. ඉතින් අපි ඉන්නේ මේ පරිසරය, මේ වටපිටාව, මේ දේවල් බලන්න. මේ ටවර් මං ඉන්න නගරේ. ඉතින් ඒ නිසා තමයි මං ඉතින් ඇවිදින ගමනොත් මේ වගේ පොඩ්ඩක් වීඩියෝ කරන්න ඔයාලට මේ අවට පරිසරය පෙන්නන්න, මේ ලස්සන පෙන්නන්න. සාමාන්‍යයෙන් ඉතින් ඉන්දියාව බැලුවොත් දැන් අපි ගිහිල්ලා තියෙන දිල්ලි, මුම්බායි ඒවත් එක්ක සාපේක්ෂව බැලුවොත් එහෙම මම ඉන්නේ දැන් විසාකපට්නම් වලනේ. විසාකපට්නම් පිරිසුදුයි ඇත්තටම. දැන් මේ වයිසාක් කළ අලුතෙන් ජාත්‍යන්තර ගුවන්තොටුපළක් ඉදි කරලා තියෙන තාම ගුවන් ගමන් ආරම්භ කරලා නැහැ. ඒ වුණාට ඉතින් ඒක නම් ලොකුම දෙයක් නැත්තම් දැන් අපිට උන ලංකාවට එන්න ගියාම විසාකපට්නම් එයාපෝට් එකේ ඉඳන් එක්ක චෙන්නයි වලට නැත්තම් හයිදරාබාද් වලට ඇවිල්ලා එතන ඉඳන් තමයි අපිට කෙලින්ම ආපහු බණ්ඩාරනායක ගුවන්තොටුපළට එන්න පුළුවන් වෙන්නේ. ඉතින් කියන්නේ කාලය රස්තියාදුව මහන්සිය ඒ දේවල් එක බලුවාම ඉතින් ළඟටම ගුවන්තොටුපළක් ජාත්‍යන්තර ගුවන්තොටුපළක් වෙනවා කියන එක ඉතින් අපිට නම් ගොඩාක් වටිනවා. ඉතින් ගොඩාක් දුර තඹ පිරුම් කරලා හොයාගෙන ආවට අනේ අපිට හම්බුන්නේ නැහැ. ඒ නිසා මම ඉතින් හස්බන්ඩ් කව කමන්නේ නැහැ. මේ දැන් මේ පුච්චලා දෙන එකක් ගමු කියලා. එයා ඉතින් මේවට එච්චර ආස නැහැ නේ. ඒ නිසා ඉතින් අපි දැන් එක කරලක් විතරක් ගත්ත මට කන්න. මගේ හස්බන්ඩ්ගේ කෑම වලට තියෙන කැමැත්ත නම් ලොකු වෙනසක් තියෙනවා. මොකද මම ගොඩාක් කැමති ගැමි විදිහට තියෙන කෑම කන්න. මොකද ලංකාවේ ඉඳන්ත් අපි ගොඩාක් කලාට කන්නේ වත්ති පිටියේ හැදෙන මොන හරි කොළ ටිකක් එකතු කරලා කලවම් පලා මැල්ලුමක් පොලොස් ගෙඩියක් ඊට පස්සේ මොන හරි වවා ගන්න මෑ කරල් ටිකක් ඒ වගේ මොන හරි ඉතින් අර වත්ති පිටියේ හැදෙන දෙයක් තමයි ගොඩාරියක් කලාට ඉතින් අපි කන්නේ. ඉතින් ඒ නිසා මේ මම ආසත් ඒ විදිහේ කෑම කන්න. ඒවට හස්බන්ඩ් කැමති ඔය රෙස්ටොරන්ට් වල තියෙන්නේ එක එක જાති කෑම. එයාට ඕනේ ඒ වගේ කෑම. ආසේ ඒවට ඉතින් මම ඉතින් එයාත් එක්ක ගිහලා සමහරක් තැන්වලදී මම ඔයාලට පෙන්නනවානේ වීඩියෝ වල මොන හරි කනවා මොන හරි. ඉතින් එහෙම කෑව වුණාට මට හිතෙනවා ඉතින් ඊට වඩා කොච්චර රසයිද සම්බෝලයක් එක බත් ටිකක් හදාගත්තා නම් කියලා ඉතින්. ඉතින් ඔයාලටත් එහෙම හිතන අවස්ථා තියෙනවද දන්නේ නැහැ. ඉතින් මට නම් එහෙමයි. ඉතින් මෙතන හිට තිබුණ නිසා අපි දැන් මෙතන ඉඳගත්ත මං ඉරුම් කල්ලා කානකම් පඩක් වෙලා ඉඳගෙන හිටියා. ඉතින් බලනකො මෙතෙන්ට අර මල්වෙඩි මේ දානවා ලස්සනට පේනවා. මම ඉතින් ඒකත් චුට්ටක් ඔයාලට පේන්නේ දන්නේ නැහැ. ඉතින් මම පොඩක් වීඩියෝ එකකට ගත්තා.
පාරායන ඉඳගෙන මල්ලලිත් බල මං ඉතින් බඩේරුම් කල්ලා කෑවා. ඔගොල්ලෝ දන්නවද මේ කුල්ෆි කියන જાතිය? අප දැන තෙමේ චුටක් ඉස්සරහට යද්දී අර අයිස්ක්‍රීම් විකුණන තැන්වලම තමයි කුල්ෆි තියෙන්නේ. අර කිරි වලින්නේ හදන්නේ. අන්න ඒවා තිබුණා. ඉතින් හස්බන්ඩ් ඉතින් අහාම හිටියේ අයිස්ක්‍රීම් එකක් ඕනෙන්නේ කියලා. ඉතින් මං කොහමද කුල්ෆි එකක් ඕනේ කියලා. ඉතින් අපි දෙන්න මෙන්න මෙතනින් කුල්ෆි දෙකක් ගත්තා. Olha, fez de novo. ඉතින් අර සමහර අය හැමදාම මේ දේවල් දාන්න නිසා එයාලා පීටිකාවරි ගලවලා තමයි අපිට කුල්ෆි එක අතර දෙන්නේ. ඉතින් එහෙම දිගටම ඇවිදගෙන එද්දි මෙන්න මේ වගේ අර වීදි කඩයක් වුණත් පොඩක් අර පිරිසිදුව පිරිවෙලට කෑම හදන තැනක් තියෙනවා. එතෙන්ට ගියාම මෙයා මුලින්ම මෙනු කාඩ් එකක් දෙනවා අපිට. කැමති කෑම එකක් තෝරගන්න කියලා. හස්බන්ඩ් මෙතන ඉතින් එයා කැමති කෑම එකක් තමයි තෝරගත්තේ. මට මුකුත් එපා කිව්වා. ඒකෙදි මේ අල බැදපුවා, චිකන් බැදපුවා මේ වගේ හදාලා තමයි හදන්නේ. මම ඉතින් වීඩියෝ එකක් ගත්තා. ඔයාලට ඒක බලන්න පුළුවන් නිසා මෙතන තියෙන විදිය මේ කෑම හදන විදිය ඔයාලත් එක්ක බෙදා ගන්න ආස හිතුන නිසා මම ඉතින් මේ වීඩියෝ එකත් ගත්තා. තව මෙතන ඔය එක එක රස හදන බන් වර්ග තිබුණා චොකලට් එහෙම තවරලා ඒවට කියන නම් ඇති. ඒවට ඉතින් මම ඒ වගේ නම් දන්නේ නැහැ ඇත්තටම. ඉතින් හස්බන්ඩ් කිව්වා ඕන නම් එකක් ගන්න කියලා. ඒකට මට අර පැණි රස දෙයක් කියලා කන්න කිසිම ආසාවක් තිබුණේ නැහැ. නිසා මම ඉතින් ගත්තේ නැහැ. අපි කොහමරි මේක හදනකම් මෙතන පැය කාලක් විතර හිටියා. ඉතින් ඒ වෙලාව ඇතුළත තමයි මම යා මේවා හදන විදිය මේ විදිහට ඔයාලට බලන්න වීඩියෝ එකක් ගත්තේ. යාගෙන් අහලම තමයි වීඩියෝ කළේ. ගොඩාක් වෙලාට ඔය කෑම බීම හදන තැන්වල ඔය කඩේකට ගියාම මම ඔයාලට වීඩියෝ අරන් එනකොට ඒගොල්ලන්ගෙන් අහනවා වීඩියෝ කළාට කමක් නැද්ද කියලා. අහලා ඉතින් හා කිව්වට පස්සේ තමයි ගොඩාක් වෙලාට වීඩියෝ කරන්නේ. ගොඩ හැමෝම වගේ හා කියන ඉතින් එපා කියන්නේ කවුරුවත්. ඉතින් ඒ විදිහට තමයි ඔයාලට මේ වගේ ඔය කෑම හදන තැන්වල එහෙම වීඩියෝ අරගෙන එන්නේ. ඉතින් දැන් ඒ කෑම එක හැදෙන අතරේ දැන් මේ තෙලේ බැදෙන තියලා තියෙන එක බැදලා ඉවරයි. යාර තෙල් බේරෙන් තමයි දැන් මෙහෙම තියලා තියෙන්නේ.
ඉතින් ඕගොල්ලෝ ආසක් දන්නේ මම ඔය YouTube එකේ ගොඩාක් වෙලාවට මං කෑවේ නැති වුණාට හරි ආසයි මේ වගේ ඔර එක එක කෑම જાති හදන වීඩියෝ එහෙම බලන්න. ඒ නිසා තමයි ඉතින් මමත් මේ වගේ දේවල් එකතු කරන්න ආස. ඔයාලට බලන්නත්. කොහමද ඉතින් හස්බන්ඩ් මේක ගත්තට එයා වැඩි කෑවේ නැහැ. හරිම චුට්ටයි කෑවේ. මේ එයාට ඒ රසෙට එච්චර ආස නැහැ. ඉතින් වෙන කෙනෙක්ට රස වෙන්න පුළුවන්. ඒවට එයාට එච්චර ආස නැහැලු. අනිත් දේ තමයි ඉතින් ඔය එළියෙන් කන තෙල් කෑම එහෙම ගොඩාක් දුරට කන එක නම් හොඳම නැහැ. ඉතින් හස්බන්ඩ්ට මම නිතර කියන දෙයක් තමයි මේ වගේ දේවල් කන්න එපා කියලාට වෙලා දෙන්නේ. ඉතින් එයා ආස මේ වගේ කෑම වලට මම ඔයාලට කලින් කිව්වා වගේ. ඉතින් මං හොඳටම දන්නවනේ එයා එළියට ගියාම මේ වගේ කෑම කනවා කියලා. ඉතින් ඒ නිසා මම ගෙදර දැන් කෑම හදනකොට ගොඩාක් තෙල් පාවිච්චි කරන්නේ නැහැ. අඩුම කරලා තියෙන්නේ. විශේෂ දෙයක් නැත්තම් සාමාන්‍යයෙන් අපේ ගෙදර මාසෙටම අපි දෙන්න විතරනේ ඉන්නේ. මාසෙටම සාමාන්‍යයෙන් තෙල් බෝතල් භාගයක් වගේ තමයි යන්නේ මං හදන කෑම වලට. ඉතින් මම දැක්කපු විදිහට මම නම් හිතන්නේ කොහොමද ලංකාවේ දැන් අපේ කෑම වල තියෙන අපි පාවිච්චි කරන තෙල් ප්‍රමාණය ගොඩාක් අඩුයි මේ ඉන්දියාවේ හදන කෑමත් එක්ක ගත්තාම. බලන්නකො මෙතන පානිපූරි හැදෙන හැටි. මේ අපි කන්නාර ගත්ත නෙමෙයි මට ඔයාලට මේක වීඩියෝ කරලා පෙන්වන්න ආස හිතුණා. ඉතින් ඒක තමයි මම ගත්තේ. මේ පානිපූරි ඉතින් සාමාන්‍යයෙන් ඉන්දියාවේ කියන්නේ ගොඩක් ප්‍රසිද්ධ වීදි ආහාරයන්නේ. මේ කිය අර පූරි වලට මොන හරි මේ නම් කඩල පරිප්පු හොද්දක් වගේ එකක් තියෙනවා. ඒක පුරවනවා, ලුණු පුරවනවා. ඊට පස්සේ ඇඹුල් රස මිශ්‍රණය වතුර වගේ එකක් තියෙනවා. ඒ නම් ඒගොල්ලෝ ගොඩාක් වෙලාවට සමහර තැන්වල නම් ඒගොල්ලෝ පුරවලම දෙනවා. දැන් මේ වගේ මෙතන නම් ඒගොල්ලෝ වෙනම කෝප් එකකට වගේ ඒව පුරවලා දෙනවා අපිට ඕන විදිහකට මේ එක එකතු කරගෙන කන්න කියලා. අන්න එහෙම තමයි මෙතන පානිපූරි හැදෙන්නේ. ඔයගොල්ලෝ පානිපූරි රස බලලා ඇති නේද? මේක ගොඩාක් මෙහි අය නම් මම දැකලා තියෙනවා මේ පානිපූරි විකුණන තැන්වල සෙනඟ පිරීලා ඉන්නවා. හරි ආසයි මේ පානිපූරි කන්න. ඉතින් මම මෙහි ඉඳලා පානිපූරි කාලා තියෙන එකපාරයි. දැන් මේක එක රසට තියෙනවානේ. පැණි රසට තියනවලු. මම එකපාරනේ කාලා තියෙන එක මසාලා රසට තියෙන. ඒ කියන්නේ ඇඹුල් රසක් තියෙනවා, සැරකුත් තියෙනවා, ගම්බිලි සැරක් වගේ තියෙනවා. අන්න ඒ වගේ මසාලා පානිපූරි එකක් කාලා තියෙන. ඉතින් මම නම් ඒ රසට අවශ්‍ය නැහැ. ඉතින් ඒ නිසා මම එකම පාරේ පානිපූරි කාලා තියෙන. අනිත් එක ඔය එක එක ප්‍රාන්තවලත් එක එක රසවලු තියෙන්නේ. මේ වලට පේන්නේ මෙහි හදන එක බජ්ජි වර්ගයක්. බජ්ජි වර්ග ගොඩාක් තියන්නේ මේ මාළු මිරිස් වලින් හදන බජ්ජි වර්ගයක්. අර මාළු මිරිස් කරල පිටි මිශ්‍රණේ තවරලා අරගෙන ගැඹුරු තෙලේ බැදලා ඊට පස්සේ ඒක අර දෙකට කපලා ඒකට මේ ලූණු ඊට පස්සේ කොත්තමල්ලි කොළ අමිරිස් ටිකක් පුරවලා ඊට පස්සේ ඒකට මේ ආමන් වලට කොට කඩල පරිප්පු හොද්දන්න නෙමෙයි මේ කඩල හොද්දක් දාලා ඊට පස්සේ අර දෙහි මිශ්‍රණේ පොඩ්ඩක් තමයි අර ඉස්සේ ඒ වෙයිලා තමයි කන්න දීලා තියෙන්නේ. ඒ වගේ බජ්ජි වර්ග නම් ගොඩාක් තියෙනවා මෙහෙ. ඉතින් පාරායනේ ගොඩාක් කැම જાති නම් හදනවා. මට ඉතින් හැම තැනටම ගිහලා වීඩියෝ කරන්න බෑනේ. ඔච්චර තමයි ඉතින් මට වීඩියෝ කරගන්න පුළුවන් වුණේ අද බීච් එකට ආවම. දැන් පාරෙන් එහා පැත්තේ පොඩි වැඩසටහනක් තියෙනවා. මං ඉතින් හස්බන්ඩ් කිව්වා පොඩ්ඩක් එතෙන්ට යමුද මගේ යාළුවන්ට පෙන්වන්න පුළුවන්. ඉතින් YouTube channel එකේ ඉන්න යාළුවන්ට පෙන්වන්න පුළුවන් මේ මොකක්ද කියලා. ඉතින් අපි කියමු බලමු මෙතන මොකද්ද තියෙන්නේ කියලා. අර දෙවියන් වෙනුවෙන් කරන භක්ති ගායනා නැටුම් ඒ වගේ දේවල් තියෙන්නේ. එහෙම එකක් තමයි මෙතනත් තිබිලා තියෙන්නේ. ඉතින් අද වීඩියෝ එක නත් ඔයාලා මොනවාම හරි ලස්සන දෙයක් දකින්න ඇති කියලා මම හිතනවා. වීඩියෝ එක බලලා ඔයාලට ගොඩාක්ම ස්තුතියි. හැමෝටම සුබ දවසක්.